එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය විසින් අපිට යෝජනාවක් සම්මත කරලා තියෙනවා. ඒක 60 ඇලයිරක් එල් ඇරීලක් 1. මේක ඉතාම පැහැදිලිව අපිට දීලා තියෙනවා නිර්දේශ. ඒ නිර්දේශ වලින් වැදගත් නිර්දේශයක් තමයි මේක 55 ඉඳන් එන එකක් ශ්‍රී ලංකාව තුල මානව හිමිකම් කඩවීම උල්ලංඝනය වී දිගින් දිගටම වැඩි වෙනවයි කියන එක. ඒගොල්ලෝ පැහැදිලිවම කියනවා නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් විසින් පසුගිය කාලය තුල සමස්තයක් ලෙස මෙය ඉදිරියට නොසිදු විය යුතුයි කියන එක තමයි මේ යෝජනාවේ සම්මත වෙලා තියෙන්නේ. ඒතකොට අපි හරියටම පුද්ගලයන් අත්අඩංගුවට ගන්නකොට ඒ අත්අඩංගුවට ගැනීම සිදු කරන්නේ ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ ඉන්න නිලධාරීන්. ඒ අය ඒ තැනැත්තන්ව අත්අඩංගුවට අරගෙන ඒම පැය 24ක් තියාගෙන ප්‍රශ්න කරනවා. ඊළඟට මයිස්ත්‍රාත් අධිකරණයට දානවා සාමාන්‍ය නීතිය යටතේ. එහෙම නැත්නම් මේ අයව 1979 ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ ඔය තමයි ගන්නේ සංවිධානාත්මක අපරාධ වලට ඉන්න අය. ඒගොල්ලෝ පැය 72ක් තියලා ඊට පස්සේ ඒගොල්ලන්ට ආරක්ෂක නියෝග ඩිටෙන්ෂන් ඕඩර්ස් ගාලා තියාගෙන ඉන්නවා. දැන් නීතිය ඊටාම පැහැදිලි 1979 අපරාධ නඩු විධාන සංග්‍රහයේ තියෙනවා කොහොමද කෙනෙක්ව අත්අඩංගුවට ගන්න කියන එක. වරද කියලා දෙන්න ඕනේ. ඒක පොලිස්පතිතුමාගෙත් විශේෂ චක්‍රලේඛනයක් තියෙනවා කෙනෙක් අත්අඩංගුවට ගන්නවා නම් එය වරද කියා දෙන්න. ඒක හොඳ දෙයක්. මොකද ඒක තමයි මූලික මිනිස් අයිතිවාසිකම් රැකීම යටතේ ඉහළින්ම තියෙන දේ. ඊළඟට වැදගත්ම කාරණය තමයි මහ ජනතාවට උනත් පුළුවන් යම් තැනෙත්ෙකු අත්අඩංගුවට ගන්න. ඒක අපරාධ නඩු විධාන සංග්‍රහයේ 35 වෙනි වගන්තියේ තියෙනවා. ඒ අපි දැකලා තියෙනවා අරගෙන පොල් ගස්වල බඳිනවා, පහර දෙනවා, ඒ අය මී යනවා. ඒසී කරන්න බෑ. එහෙම තමා රඳවගෙන තියෙනවා නම් ඊට වඩා වැඩි බලයක් යොදන්න වෙනවා නම් මා ජනතාවට පුළුවන් ඒ බලය අවම කරන්න. ප්‍රශ්නේ තියෙන්නේ මේ අයව නැවත පොලිසියට බාර දෙන්න. දැන් අපි දන්නවා ගොඩක් අවස්ථාවල ඔය තියෙනවා සිවිල් අයව අත්අඩංගුවට ගන්නවා විතරක් නෙමෙයි සමහර වෙලාවට යුද හමුදා පොලිසිය, නාවික හමුදා පොලිසිය, ඉතින් ගියාට පස්සේ ඉන්නවා ගුවන් හමුදා පොලිසිය. ඒ අයත් එක්කම ඉන්නවා සිවිල් පොලිස් නිලධාරියෙක්. සිවිල් ජනතාව ඒ අවස්ථාවේදී අත්අඩංගුවට ගන්නවා. නමුත් දැන් ප්‍රශ්නේ වෙලා තියෙන්නේ ගොඩක් අවස්ථාවලදී ලංකාව පිළිබඳව යන චිත්‍රය එච්චර හොඳ නෑ. හේතුව තමයි පුද්ගලයන්ව සැකපිට සියලු දෙනාම සැකකාරයෝ. මොකද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන ව්‍යවස්ථාවේ තියෙනවා නිසි අධිකරණයකින් වැරදි කරන උනතුරු අහිංසකත්වයේ පූර්ණ නිගමනයේ ඒ අයට තියෙනවා. ඒ නිසා ඉහළ අධිකරණය දක්වා ගිහිල්ලා එවැනි අවස්ථාවකදී ඒ අය වරදකරුවෙක් වුණොත් පමණයි ඔය වරදට වරදකරුවෝ ඉන්නේ නැත්තම් සැකකාරයෝ. ඒතර පොලිසිය කරන දේ තමයි ඊටාම සාර්ථක විමර්ශනයක් කරලා ඒකේ තියෙන සාක්ෂි එකතු කරලා කට උත්තර අරගෙන ඒ කාර්ය දිගටම කරලා ඒක අධිකරණයට ඉදිරිපත් වෙනවා. හැබැයි දැන් වෙලා තියෙන්නේ මේවා ඔක්කොම වීඩියෝ කරලා මේක වීඩියෝ කරලා විශාල වශයෙන්ම මේ සමාජ මාධ්‍ය වෙත මුදා හැරීමේ කටයුත්තක් වෙනවා. ඒක වෙනත් විදේශ රටක ඉඳලා සැකකාරයෝ ගේන කොටත් වෙනවා. ඒක ලංකාව තුනත් අපි දැක්ක මේත කාලේ මේ සැකකරුවෝ අත්අඩංගුවට අරගන්න ආකාරය පිළිබඳව. මොකද සැකකාරයෙක් අත්අඩංගුවට ගත්තට පස්සේ යාට මූලික මිනිස් අයිතිවාසිකමක් තියෙනවා. 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අත්නෝමතිකව ලෙස ගන්නත් බෑ වරද කියලා දීලා ගන්න ඕනේ. 11 වන ව්‍යවස්ථාව ඉතා වැදගත්. කිසිම තැනැත්තෙකුට ක්‍රූර අමානුෂික වද හිංසාවක් අවමන්සාගත ක්‍රියාවක් කරන්න බෑ සැකකාරයෙකුට පවා. එය ශාරීරික හෝ මානසික වශයෙන් ගෙවන්න බෑ. දැන් එහෙම කරලා ශ්‍රේෂ්ඨාධිකරණේ නඩු තීන්දුව රාශියක් තියෙනවා ඒස කරන ඒගොල්ලන්ට වන්දි ගෙවන්න වෙලා තියෙනවා. ඉතින් මේව තමයි මානවිකම් කවුන්සිලේ කතා කරන්නේ. ඒ නිසා යම්කිසි සැකකාරයෙක් අත්අඩංගුවට ගන්නවා නම් පොලිසිය විසින් නෝ මහ ජනතාව විසින් වහාම කළ යුත්තේ ළඟම තියෙන පොලිස් ස්ථානයට බාර දෙන්න. පොලිස් ස්ථානයට බාර දුන්නාම ඒගොල්ලෝ ඒ සැකකරුවා අධිකරණයට ඉදිරිපත් කරලා ඒ ප්‍රශ්න කරලා ඒ වාර්තා ඔක්කොම ලියාගෙන ඊට පස්සේ බී වාර්තාවකින් අධිකරණයේ දාලා එක්ක රිමාන්ඩ් කරන්න හරි එහෙම නැත්නම් ඒ ආදී වශයෙන් නැපදීමේ කටයුත්ත වෙනවා. දැන් මෙතනදී වෙන කාර්යය තමයි මේ සියලු දෙයක්ම ප්‍රශ්න අහලා ඒ සම්බන්ධව යම් යම් ක්‍රියාමාර්ග මේක කිව්වම මේක විශාල වශයෙන්ම නඩුවට අවශ්‍යයක් වෙනවා.
මම මේ පැත්ත නෙමෙයි කතා කරන්නේ. අන්තර්ජාතිකව මානව හිමිකම් කවුන්සිලේ එන අවුරුද්ද වෙනකොට අපිට තව දුරටත් මේ වගේ නිර්දේශ දැඩි කරන්න පුළුවන්. දැන් ඔයගලන්ට කාලයක් දීලා තිනවා ඒ කාලෙත් මේ වෙනවා කියලා. ඒක වාම මේ සම්බන්ධව හොඳ ට්‍රේනින් එකක් දෙන්න ඕනේ නිලධාරීන්ට නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන්ට කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා. දැන් මෙවැනි අපි දන්නවා 1995 සාක්ෂි විශේෂ ප්‍රතිපාදන පනතේ 1999 සංශෝධනයේ තියෙන දේ තමයි ඕඩියෝ වීඩියෝ ග්‍රැෆික් මේ සියලු සාක්ෂි ගන්න පුළුවන්. අර ප්‍රධාන ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු පවා දරුවෙක් පැහැරගෙන යනකොට CCTV කැමරා දර්ශනයකින් තමයි සම්පූර්ණ නඩුව ගියේ. ඉතින් ඒක හොඳයි. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මේවා ආරක්ෂා කරගන්න ඕනේ. දැන් මේවා දිගින් දිගටම විවෘත කරලා මේක දැන් මේ වෙනකොට ජාත්‍යන්තරයට ගිහිල්ලා. ජාත්‍යන්තරයේ නීතිවේදීන් අහනවා මේක කොහොමද වෙන්නේ කියන එක. ඉතින් ඒ හින්දා මේවා පරීක්ෂණ යන්නේවා ලංකාවේ ප්‍රධානම අපරාධ වලට සැක කරන අය ඒක ආයිස් මද්ද්‍රව්‍ය ඒ જાතිය අය විතරක් නෙමෙයි ඕන කෙනෙක්ව අත්අඩංගුවට ගන්න ඕනේ. ඒකේ ක්‍රමවේදයක් තියෙනවා. ඒ ක්‍රමවේදය යන්න ඕනේ. දැන් වෙලා තියෙන දේ තමයි මේ මූණු පොත ඔස්සේ සහ අනිත් සමාජ මාධ්‍ය ඔස්සේ විශාල වශයෙන්ම මේක ප්‍රචාරය වෙන එක ඇත්තටම දෙපැත්තකින්. එක පැත්තකින් තමයි මානවිකම් කවුන්සිලේ මහකොමසාරිස් කාර්යාලයට වලට මේ වාරිනවා. එතකොට ඒ ඉන්න අන්තර්ජාතික මානවිකම් සංවිධාන බලන් ඉන්නේ අපිට චෝදනාවක් නගින්න. ඉතින් මේවා හොඳ උදාහරණත් එක්ක යනවා. දෙවෙනි අවස්ථාව තමයි අනිත් පැත්තෙන් ගත්තට පස්සේ මෙය නඩුවකදී යම්කිසි විදියකට අගතිදායක ලෙස බලපාන්න පුළුවන් පැමිණිල්ල මෙහෙයවන පාර්ශවයට. ඒ නිසා ඉදිරියට හෝ මෙයනකොට. නමුත් අපි තව දෙයක් දැක්ක පොලිස් නිලධාරීන් දෙදෙනෙක් හඹාගෙන යනවා. ඒ අය හඹාගෙන යනවා. නමුත් ඒ හඹාගෙන යාමේදී ඒ අය පවා අර රතේ නවත්තන්න කියනවා නැති හින්දා තමයි අන්න ඒක පුළුවන් පොලිස් දෙපාර්තමේන්තුවට. ඉතා ප්‍රවේශමින් තමයි ඒගොල්ලෝ කරන්නේ. ඉතින් ඒක පැත්තකින් හොඳ පැත්තකුත් වෙනවා. නමුත් මෙවැනි දේවල් කවුරු කරත් ජනතාව කරත් මේක ඇත්තටම නොකළ යුතුයි. ඒවා අපි හැමෝම හිතන්න ඕනේ විමර්ශනයට බාධාවක් වෙනවා. ඒ විමර්ශනයට බාධාවක් වුණොත් ඒක විත්‍ය පැත්තට ගමන් කරන්න පුළුවන්. ඇයි මෙච්චර අවස්ථා තිබිලත් අපි මෙවැනි දේවල් කරනකොට ඉදිරියට හෝ ඉතාම ප්‍රවේශමෙන් මේ දේ කරන්න ඕනේ. දැනුවත් කිරීම කරන්න ඕනේ. ඒ නිසා මහජනතාවටත් යුතුයකමක් තියෙනවා. කිසිම අවස්ථාවක මේවා අපි දන්නවා වීඩියෝ කරනවා කරන්න එපා. මේවා කිරීම තුළ ඔබ කරන්නේ හොඳට යන විමර්ශනයකට යම් යම් විදියට බාධාවක් අකුල් හෙල්ල. ඔබ ගාව තියෙනවා නම් එහෙම දැන් පොලිස්පතිතුමා බව කියලා තියෙන ඕන තැනක ඒවා වීඩියෝ කරන්න පුළුවන්. එම වීඩියෝ කරලා ඒවා පොලිසියට බාර දෙන්න. ඒවා සමාජ මාධ්‍යයට බාර දීලා නඩු විසඳීම නෙමෙයි පොලිසියට බාර දුනොත් විමර්ශනය කළා අධිකරණය වෙත ඉදිරිපත් කළා. ඒ දෙයයි ඒ සදාචාරාත්මක හික්මීම දැන් හෝ අපි හදා ගන්න ඕනේ. පැහැදිලිවම දැන් මෙවැනි අවස්ථාවේදී ඔහු සැකකරුවෙක් පමණනේ. ඒතකොට සැකකරුවෙකුට සලකන්න ඕන ආකාරය තියෙනවානේ. 11 වෙනි ව්‍යවස්ථාවේ කියන්නේ කිසිදු තැනැත්තෙකුට ක්‍රූර අමානුෂික වද හිංසාවක් පහර දීමක් හෝ මානසික හිංසනයක් කරන්න බෑ. මේ කිසිම අවස්ථාවකදී සීමාවට ලක්වන්නේත් නැහැ. මේ අපරිමිත අයිතිය. මේ අපරිමිත අයිතිය. එයා ත්‍රස්තවාදියෙක් කියලා හරි, එයා අපරාධකාරයෙක් කියලා හරි ඒම කරන්න බෑ. මොකද ඒක අපි 1966 සිවිල්ලා දේශපාලන අයිතිවාසිකම් සම්මුතිය අත්සන් කරලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි ලංකාවේ තියෙන ටෝච් ඇක්ට් කියලා එකක්. ක්‍රූර අමානුෂික වද හිංසා තුරන් කිරීමේ පනත අපි පිළි අරගෙන තියෙනවා. ඒ නිසා එවැනි අවස්ථාවකදී එම කරනවා නම් ඒක විශාල වශයෙන් ඔහුගේ මානව හිමිකම් කඩවීම පැත්තට යනවා. හැබැයි සමහර අවස්ථාවේදී මහජනතාවත් මේකට ඇවිල්ලා මහජනතාවයේ තියෙනවා යම්කිසි අවස්ථාවකදී මේකේ යුක්තිය ඉෂ්ට කරන්න ඕනේ. ඒ නිසා මෙවැනි අය පලා යන්න දීමෙන් අත්අඩංගුවට ගන්න ඕනේ. අත්අඩංගුවට අරගෙන ළඟම පොලිස් ස්ථානයට බාර දෙන්න. පොලිසිය දන්නවා හරි ආකාරයට විමර්ශනය කළා, කට උතර කළා ඒ නඩුව ඉදිරියට